Hello guys, ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම නියුමි. හරි. දැන් මම කියන්නම් මොකද්ද වෙන්නේ යන්නේ කියලා. මේක 2 days vlog එකක්. 2 days කියන්නේ Thursday and Friday. හරි. මේක ඇවිදිලා අපේ ගෙදර කිරි දානයක් තියෙනවා. හරියටම ගත්තොත් එහෙම සෙනසුරාදා උදේ පාන්දර 4ට ඉතින් ඒකට රෙඩි වෙන විදිහ එතකොට අපි ගෙදර තමයි කැවිලි ඔක්කොම හදන්නේ ඒව කොහොමද හැදෙන්නේ මොනවාද වෙන්නේ කියලා මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. හරිද? ඉතින් මට හැමදේම රෙකෝඩ් කරගන්න බැරි වුණා. මම රෙකෝඩ් කරගත්තු හැමදේමත් එක්ක කොහොමද මේ දානේ උනේ මොනවාද කරේ කියලා මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. හරි. එහෙනම් අපි යන්න දැන් අපේ vlog එක බලන්න. මම උදේ කරපු මුකුත්ම රෙකෝඩ් කරේ නෑ ළමයි. මට තිබ්බ යොනියකේ වැඩ වගේක් මම ඊට පස්සේ ඉක්මනට ගත්තා. ඒ ටික ඉක්මනට ඉවර කරන්න මොකද හවසේදී වැඩ ගොඩාක් තියෙන නිසා. ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා මේ ගෑස් කරා ගේ ඇතුලේ මොකද කඩලා මොකලා ඔක්කොම ගලස් කරා. ඊට පස්සේ මේ මිදුලත් කට්ටියම එකතු වෙලා තුගාලා දැම්මා තනුකල කපපු නිසා. අපේ ළමයි හවස වැස්ස හොඳටම. ඊට පස්සේ මේ රැට එනවා කියලා තිබ්බා මේ මුං කැවුම් හදන්න නැන්දලා. ඉතින් ඒගොල්ලන්ට ඕනනේ අර මේ ඉටි කවරයක් ඒක එළිය දාලා තිබිලා ගන්නමද කළත් එහෙමිලා. දැන් මමයි මේ නැන්ද එකතු වෙලා මේ ඒක හොඳට පිහිනවා තෙත මාතු කරලා දෙනවා. ඒතකොට ඒගොල්ලන්ට ඒක අරගෙන කැපු හැකිනේ කෑලි. අපේ මල්ලිත් ඉතින් ඇවිල්ලා බලනවා දැන් පිහලද කියලා. මේ නැන්ද දෙන තමයි ආවේ මුං කැවුම් කෑලි කපන්න. එදෙන ඉතින් දැන් ලස්සන්ට ඒ වැඩේ කරනවා. ඊට පස්සේ ඉතින් මුං කැවුම් කෑලි ටික කපලා ඉවරනාට පස්සේ මට දුන්න පැණි බෝතලයක් වක් කරන්න කියලා. මේක වැක්කිරෙන්නේ නෑ ළමයි. පුදුම අමාරුවකින් මම මේක උස්සගෙන හිටියේ. ඊට පස්සේ පිටිහැලුවේ කැවුම් හදන්න. එතනින් පස්සේ මම මුකුත්ම ගත්තේ නැහැ ආයි වීඩියෝස්. අපි දැන් යමු next ඒකට. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීලවද මං උදේ නැගිටලා පල්ලහැට යනකොට කට්ටිය වැඩ පටන් අරගෙන මේ නන්දල් දෙන්න එළිය එකතු වෙලා තිර හදන්න ඕන කරන එක අනනවා. මං ඒකට කියන නම දන්නේ නැහැ ළමයි. හරිද? කොහොම හරි මේ ඉන්නේ අපේ බලතඩිය. මෙයා බෑල්කනියට දැම්ම මෙයා ඔක්කොම බුරන එතන ඉඳලා බලාගෙන ඉන්නවා. මෙයාත් එක්ක වැඩ කරන්න බෑනේ. පස්සේ මම ගියා ඉතින් නන්දලා දෙන්න කැවුම් හදන දිහා බලන්න. එදෙන ලස්සනට කැවුම් හදනවා. ආසෙ හිතුණා ඉතින් ඒක දිහා බලන් ඉද්දි කොහම හරි එතන මෙහා පැත්තෙන් ලිප්පක් දාගෙන මමයි ලොකු අක්කයි එකතු වෙලා කොකිස් ටික බදින්න ගත්තා. එයා තමයි ආවේ කොකිස් බදින්න. හරිද? ඉතින් එයාත් එක්ක එකතු වෙලා කොකිස් ටික බැත්තා ඔක්කොම ටික. ඉඳගෙන ඉඳලා මහන්සි නිසා නැගිටලා ගියා ආයෙමත් පාරක් අතිරා බදින දිහා බලන්න. මුං කැවුම් බදින ඒවා නැහැ. මොකද මුං කැවුම් බදින වෙලාවේ මම හිටියේ නැහැ. මම හිටියේ මෙන්න මෙතන. මෙතන කියන්නේ මේ කාමරේ. හරිද? මේ කාමරේ තනිකරම හැඩි වෙලා. මේක උඩ තමයි කුඹට් ටික තිබි. පිරිකරද කැවිලිද දාන්නට ඕනේ ඔක්කොම කරනවා. ඉතින් මේ ටික සේරම මම දැන් උඩට නැගිටලා පිළිවෙලට හදනවා. මම ලොකු අක්කා එකතු වෙලා නැත්තම් ඉතින් එහෙම මේවා ඕන වෙනකොට හොයාගන්න ගියාම මුකුත් හොයාගන්න බැරි වෙනවා. මොකද සේරම ටික හැඩි වෙලානේ තියෙන්නේ. එතනින් පස්සේ නම් හවස් වලේ මුකුත් මම වීඩියෝ කරේවත් රෙකෝඩ් කරේවත් නැහැ. මම ගත්තා කජු ටික කපන්න කිරිපැණියකට දාන්න. මොකද ඒක රහයිනේ. ඊට පස්සේ මම ෂේප් එක අනිත් වැඩ ඔක්කොම පැත්තක දාලා හිමීට ඇවිදilla මේක කපන්න ගත්තා. මොකද මුළු දවසම වැඩ කළා මට හොඳටම මහන්සි. ඒ නිසා ඉතින් හිමීට මම ඉඳගෙන ලස්සනට මේ කජු ටික සේරම කැපුවා. ඒ ටික කපලා දාලා ඉවර වෙලා මම පොඩක් එළිය පැත්තට ගියා. කට්ටිය කිරිපැණියකටයි එතකොට කිරිබත් එක හදන්නයි පොල් ගානවා. ඉතින් ඒගොල්ලොත් හරියට වැඩේ කරනවද කියලා බලන්න. මම ගියා ඉතින් පොඩක් ඒ පැත්තට. ඒකත් බලලා ඉවර වෙලා
ආවා. මම එනකොට ලොකු නැන්දා කිරිපැණියක ලිපේ තියලා. මං ඉතින් ගත්තා ඒක හැඳි ගන්න. පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ දානෙට සත් දෙන එන බව දන්නේ පත්තිනි දෙවියොත් සමග වඩින්නේ කඩුල්ල ගාවට ඇවිත් සිටින් කිරිපැණියක හැඳි ගාලා ඉවර වෙලා ඒක මේ මිනිසුන්ට දාලා දැන් ඉතින් හදන්නේ කෑලි කපා ගන්න. ඊට පස්සේ ඉතින් කෑලි කපලා ඉවර වෙලා කෑලි ටික වෙන් කරගත්තා. ඒ කියන්නේ දානෙට තියෙන කෑලි ටික වෙනමයි බෙදන්න ගන්න කෑලි ටික වෙනමයි තියලා ලස්සනට ඒ ටික හදාගත්තා. ඊට පස්සේ මේ මමයි තව නංගි කෙනෙකුයි ගිහිල්ලා ඉවර වෙලා මේ අර කිරි අම්මලට දෙන ඉතුරු කැවිලි ටික තියෙනවානේ ඒ ටික සේරම අපි දෙන්න එකතු වෙලා ලන්ච් ෂීට් වලට ඔතලා ගැට ගැහුවා. මොකද එතකොට ඒක ලේසි වෙන නිසා. ඊට පස්සේ මම අර නංගි අපි දෙන්නම එකතු වෙලා මේ අර පූජා වට්ටි ටිකයි එතකොට ඉතුරු ඔතන තිබ්බ සේරම ටික උතලා පිළිවෙලට තිබ්බා. කොහොම හරි කිරිපත් එක ළමයි කෑලි කපන එක විතරයි තියෙන්නේ. මොකද අපි මුලින් හදපු කිරිපත් එක මේ රොස් වුණා. රොස් වෙලා මොනවද වුණා. ඉතින් ඒක දෙන්න බැරි නිසා අපි ආයෙ එකක් හැදුවා රයිස් කුකර් එකක් ගෙනල්ලා ඒකේ ගහලා ඉක්මනට. ඉතින් මේ ඒ නිසා පොල් ගාන වුණා වැඩ ගොඩාක් තිබිලා ඒ ඔක්කොම කරන්න වුණා. ඉතින් බිසි වෙච්ච නිසා අපිට තිබි චූටි වෙලාවක් විතරයි. ඉතින් ඒ චූටි වෙලාව ඇතුළත ඔක්කොම කරගන්න සිද්ධ වුණා. කොහොම හරි ඊට පස්සේ මම ඉක්මනට උඩට ගියා ලෑස්ති වෙන්න. මම යද්දිත් 4යි වෙලාව. ඉතින් මුකුත්ම වීඩියෝ කරගන්න බැරි වුණා. මම එද්දිත් කිරියම්මල සේරම ඇවිදින්න. ඉතින් මේ විදිහට තමයි අපි දානේ දුන්නේ. ඔයාලා හැමෝම එන්ජොයි කරා කියලා හිතනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් බයි. සුරපුර බඹලොව වැඩ සිටේ අම්මා ශ්වේත වර්ණ රෝව බබලයේ අම්මා සිනහා සිරේ රැළි නිතේ නිතේ නංවා ලෝසත කරුණාවෙන් සනසව්වා